හරි. නම මොකද්ද මම? මෙයාගේ ෂැඩෝ. ෂැඩෝ. වයස කොහමද? දැන් අවුරුදු 1කමාරයි. එකම. හරි. මේ මට හදා ගන්න ඕන තියෙන ඔව් ප්‍රශ්න. දැන් ගොඩක් පළවෙනි එකම තමයි මේ නාව ගන්න බෑ. හෝස් එක ඇරියාම ඒක ගස් වලටවත් වතුර දාන්න දෙන්නේ නැහැ. නොකරවාම කෑ ගහනවා. වතුර දාපුවම කෑ ගහනවා එළියට එන්න කියලා අපි එළියට ගන්නෙ නැහැ. ඊට පස්සේ මේ නාව ගන්න දෙන්නේ නැහැ. ෂවර් එක ඇරියාම වතුර බොනවා ඇති තරම්. නාන්නේ වතුර බොනවා. ඔව් වතුර බොනවා වත්ත වටේම දුවන කුකුම වදේ. කියන්නේ මේ කියන කිසිම දෙයක් අහන්නේ නැද්ද මට? ඉන්නේ නැහැ අහන්නෙම නැහැ. ඇඟටම ජම්ප් කරනවද මට? ඔව් ඊට පස්සේ මම කරන්නේ හොඳට ගැට ගහලා කොහොම හරි ඉතින් නාව අනිත් එක අපි දාවම වටේ තීරේ ඔක්කොම කෝච්චි වල ඒව මල් ගස් ඒව ගලවනවා. ඉතින් මට හරි ආසයි තියාගන්න එයා ගෙට ගන්න බෑ අර ඔක්කොම ඇදලා දාලා අරගෙන යනවා. දැන් කමාන්ඩ් එක මොකද දන්නවද? දන්නවා. ගන්න කිව්වම ඉඳගන්නේ කෑම කණේම ඒව කරනවා. කෑම එක එහෙම දෙද්දි මට පාඩු ඉන්නවද නැත්නම් දඟලනවද? දඟලන්නේ මොකුත් නෑ මම ඉඳගන්න කියලායි දෙන්නේ. එයා කෑම කනවා. බඩගිනි වුණාම ඒව කියනවා ටොයිලට් යන ඒව කරනවා. ඒව කරනවා අර කෑ ගහන එක. ඇගේ ආපු ගමන් එකට පයින්නවා. මේක නතර කිරිල්ලක් නෑ. අර මේ කකුල මගේ බදාගෙන මේ මට යන්න දෙන්නේ නැහැ අල්ලගෙනම ඉන්නවා. ඔව්. ඒක තමයි. නෑ එහෙමවත් නෙමෙයි. යන්න දෙන්නේ. යන්න දෙන්න. අල්ලගෙන ඉන්න. අල්ලගෙන ඉන්නවා. ඕක එහෙම එක්කනවද මට? නෑ යන්නේ. ඒවා නෑ මට ගන්න ඕන ලීස් එක දාගන්න දෙන්නේ නැහැ. යන්න විදිහක් නෑ. වාහනේට ගන්නත් බෑ. මේක වාහනේ නගින්නෙත් නැද්ද? නෑ. ඒවා ඉතින් ඔය කියන දේ අහන්න නැතිකම. මේ ඒ කියන්නේ කවදාවත් කියලා නැද්ද? නෑ. පුතා හිටියා පුතා මැරි කරලා ගියා. ඉතින් මම හදලා දුන්නොත් මට try කරන්න අනේ පුළුවන් ලොකු දෙයක් අපිට ඒ ටික තමයි කරගන්න ඕනේ. මේ කේජ් එක මේකට යන්න කිව්වට එහෙම යනවද? යනවා ඒවා කරනවා මම එළියට ගියාම මං කියනවා එන්න කූඩුවට කිව්වම එනවා ඒවා කරන බඩගිනි වුණාම එයා කතා කරලා කියනවා ඔන්න ඔය නාව ගන්න දෙන්නේ ඇඟේ නගින ඒවා ඔය ප්‍රශ්න ටික තමයි ගේට් එකේ නරලා තිබ්බ පයින්න try කරනවා. නෑ එහෙම යන්නේ. එහෙම අපි කරලා බලලත් නෑ. ඒත් එයා එහෙම යන්නේ. යන්නේ නැහැ. අරක තමයි වැඩි. ගියතුල් ඩාවත් ඔක්කොම අදිනවද? සේරම අදිනවා ඇදලා පෙරලලා තියෙන ඒවා අරගෙන ගිහිල්ලා ඉරනවා ඒ වෙලෙම සෙරප්පු කනවා ඔක්කොම. සිරිප්පු කනවද? සිරිප්පු කනවද? ඒකයි දැන් මේ අපි වතුර දාන හෝස් එක. ඔව්. ඒ හොස් එකට මාර බයයි නෑ දෙන්නෙම නෑ. එයා හිටියට අපි මේ පැත්තකට හෝස් එක අමුල්ලා ගස් වලට වතුර දාන එකට කැමතිම නෑ ගහනවා කැමතිම නෑ ඒක. ඉන්නෙම නෑ. ඊට පස්සේ යාව අපි ගත්තම අර අපිට දෙන්නේ අර හෝස් එකේ වතුර ඒ පිස්සු නටනවා. කොහොම ඒව හෝස් එක ඇද. ෆ්‍රෙන්ඩ්ස් කොහමද ඔයාලට? ඔන්න ඉතින් වැඩි කතා නැතුවම අද සිලෝන් K9 Academy අපි අලුත්ම 10 days home visit training program එකක් ආරම්භ කළා. මේ බව් බබා ඉන්නේ පානදුරේ. මේ ළමයාගේ වයස හරියටම අවුරුද්දයි මාස 6යි. මේ ඉන්නේ ලැබ්‍රඩෝ වර්ගයේ බව් බබෙක්. මේ ළමයාගේ නම තමයි ෂැඩෝ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දැක්කනේ ෂැඩෝ බබාගේ අම්මි තාත්ති අපිත් එක්ක කිව්ව මේ ළමයාගේ දඟ වැඩ ටික කොහොමද කියලා. මේ නෝටි ළමයා හොඳ ළමයෙක් කරන සිලෝන් K9 Academy අපේ 10 days home visit training program එක අපි අද මේ විදියට ආරම්භ කළා. ඔයාලා දන්නවද? කොච්චර දඟෙක් වුණත් ෂැඩොත් හරිම දක්ෂයෙක්. ෂැඩෝ කොල්ලගේ දස්කම් මොන වගේද කියලා දවස් 10ක පුහුණු වැඩසටහන අතරතුර අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම අරගෙන එන්නම්. එහෙමනම් ෆ්‍රෙන්ඩ්ස් මතක ඇතුව අපිව ෆලෝ කරලා ලයික් එකක් කමෙන්ට් එකක් ඒ වගේම දාගෙන යන්නකෝ. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. අදට ගිහිල්ලා එන්නම්. බයි.